Pizza Hut එකේ melts අද අපි ගෙදරම හදමු. ඔයාලා ළඟ තියෙන ingredients වලින් මේක හදන්න පුළුවන්. yeast එක active කරගන්න මද රස්නේ වතුරට yeast තේ හැන්දයි සීනි මේස හැන්දයි එකතු කරලා විනාඩි 10ක් වගේ තියන්න ඕනේ. පාන් පිටි ග්‍රෑම් 120කට ලුණු ටිකකුයි active කරගත්ත yeast එකයි එකතු කරගෙන පොල්තෙල් මේස හැන්දකුත් එකතු කරලා මේක හොඳට dough එකක් වෙනකන් අනා ගන්න ඕනේ. ඉතින් අනා ගන්න විනාඩි 10ක් විතර යනවා මේ dough එක හරියට හදා ගන්න. හදාගත්ත soft dough එකේ oil brush කරලා bowl එකේත් oil brush කරගෙන dough එකේ size එක double වෙන්න පැයක් විතර මේක වහලා තියා ගන්න ඕනේ. දැන් අපි filling එකට ඕන දේවල් ටික ලෑස්ති කරගමු. chicken එක ටිකක් fry කරගත්තට පස්සේ තක්කාලි ලුණු මාළු මිරිස් එකතු කරගෙන ඒ ටිකක් තැම්බෙද්දී spices එකතු කරගන්න පුළුවන්. ගම් මිරිස් කුඩු, කෑලි මිරිස්, ලුණු කුඩු විතරයි මම එකතු කරගන්නේ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. මම tomato paste, Italian seasoning එකතු කරගත්තා. ඔයාලා ළඟ තියෙනවා නම් විතරක් එකතු කරගන්න. එහෙම නැත්නම් තක්කාලි සෝස් වගේ දෙයක් වුණත් එකතු කරගන්න පුළුවන්. counter top එක උඩට පාන් පිටි එකතු කරගෙන අපි dough එක අතින් stretch කරගන්න ඕනේ. ඊට පස්සේ rolling pin එකකින් ඒක roll කරගෙන කපා ගන්න ඕනේ දෙකට මැදින්. එතනදී මම tomato paste එක එකතු කරගන්න. ඔයාලට tomato sauce එතකොට pizza sauce, pizza base එක කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. හදාගත්ත filling එකත් එකතු කරගෙන cheese ඔයාලා කැමති තරම් එකතු කරගන්න. melts එක මේ විදිහට නවාගත්තට පස්සේ විනාඩි 10ක් preheat කරපු oven එකක celsius අංශක 200ට විනාඩි 10ක් 12ක් වගේ bake කරගන්න ඕනේ. bake කරන්න කලින් මම oil brush කරලා ඊට පස්සේ උඩට Italian seasoning එකතු කරගන්නවා. තියෙනවා නම් විතරක් එකතු කරගන්න. මේක හරිම රසයි, try කරලා බලන්න. මේ වගේ videos බලන්න මාව follow කරලා තියාගන්න.